ඔව්. Let's unpack this. හිතන්න අද සිකුරාදා හවස 4:55යි ලොකු බැංකුවක වැඩ කරන ඩෙවලොපර් කෙනෙක් මේ තමන්ගේ අලුත් කෝඩ් එකේ අන්තිම පේලිය ලියලා save button එක ඔබනවා. ඔව්. ඉතින් මීට අවුරුදු 10කට විතර කලින් නම් මේ අලුත් කෝඩ් එක ඒ බැංකුවේ actual app එකට දානවා කියන්නේ මුළු සතියන්තෙම නිදිමරාගෙන කරන ලොකු යුද්ධයක් නේද? අනිවාර්යයෙන්ම සර්වර්ස් ක්‍රෑෂ් වෙනවා. අර IT කණ්ඩායම full stress වෙනවා. ඒකනේ සඳුදා උදේ වෙනකන් කාටවත් නිින්දක් නැහැ. හරියටම. හැබැයි අද කාලේ අර ඩෙවලොපර් ගෙදරක ඩ්‍රයිව් කරන විනාඩි 10 ඇතුළත ඒ අලුත් කෝඩ් එක කිසිම ප්‍රශ්නයක් නැතුව මිලියන ගාණක් යූසර්ස්ලාගේ අතට යනවා. කොහොමද එම වෙන්නේ? ඉතින් අද අපි මේ ගැඹුරු සාකච්ඡාවෙන් ඒ කියන්නේ මේ ඩීප් ඩයිව් එකෙන් කතා කරන්නේ අනේ මැජික් එක ගැනයි. ඔව් අද අපිට තියෙනවා මේ අලුත්ම ලෙක්චර් ස්ලයිඩ්ස් ටියුටෝරියල්ස් විශේෂයෙන්ම ටියුටෝරියල් 8 පදනම් කරගෙන. හරි. අපි අද කතා කරනවා මේ DevOps සහ CI/CD pipelines කියන මුළු ලෝකයේම software industry එක වෙනස් කරපු ක්‍රියාවලිය ගැන. ඔව්. What's fascinating here is මේක නිකම්ම තාක්ෂණික වෙනසක් නෙවෙයි. මේකෙන් මුළු ඉන්ඩස්ට්‍රි එකේම වැඩ කරන විදිහ එමත් නැත්නම් අර කල්චර් එකම කන පිට ගැහුවා කියන එක. ඒ කියන්නේ ගොඩක් අය හිතන්නේ software එකක් හදනවා කියන්නේ නිකම්ම කෝඩ් කරන එක විතරයි කියලානේ. හරියටම. හැබැයි ඒ ලියන කෝඩ් එකක් අර actual users-ලාට පාවිච්චි කරන්න පුළුවන් විදිහට සර්වර් එකකට දාන එකට අපි කියමු application deployment කියලා. හරි. ඉතින් අද අපි තේරුම් ගන්න යන්නේ මේ deployment කියන ක්‍රියාවලිය අතීතයේ තිබුණු යුද පිටියක් කියන තත්වයේ ඉඳලා අද තියෙන ස්වයංක්‍රීය smooth process එකක් දක්වා කොහොමද ආවේ කියන එක. මම හිතන්නේ අපි මුලින්ම බලන්න ඕනේ මේ පරණ ක්‍රමය මොකක්ද කියන එක. මොකද ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නැතුව උත්තරේ තේරුම් ගන්න අමාරුයිනේ. ඔව්. අතීතයේදී පාවිච්චි කළේ waterfall model කියන එක. මට මේක පේන්නේ හරියට අර සහය දිවීමේ තරංගයක්. ඒ කියන්නේ රිලේ රේස් එකක් වගේ. පැහැදිලි කරන්නකෝ ඒක. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේ දුවන කණ්ඩායමේ සමාජිකයන් කවදාවත් එකිනෙකා එක කතා කරන්නේ නැහැ තරහකාරයෝ වගේ. අර බටන් එක අනිත් කෙනාගේ ඔලුවටම දමලා ගහලා දුවනවා වගේ වැඩක් එතන වුණේ. අන්න ඒක හොඳ උපමාවක්. ඇත්තටම මේ කාලේ කණ්ඩායම් වැඩ කරේ හරියටම ওই වගේ. අපි ඒකට කියනවා සයිලෝඩ් විදිහට වැඩ කරනවා කියලා. සයිලෝඩ්. ඒ කියන්නේ වෙන්ව. ඔව්. ඒ කියන්නේ ඩෙවලොපර්ස්ලා වෙනම කාමරයක ඉඳන් කේත ලියනවා. අර QA හෙවත් ටෙස්ටිං කරන අය වෙනම තැනක ඉන්නවා. එතකොට IT operations. ඔව්. අර සර්වර්ස් මැනේජ් කරන IT operations team එක තවත් තැනක ඉන්නවා. waterfall model එකේදී මේ process එක යන්නේ පියවරෙන් පියවර. ඒ කියන්නේ මුලින්ම requirements ගන්නවා. හරියටම. ඊට පස්සේ design කරනවා. ඊට පස්සේ implementation හෙවත් කේත ලියනවා. ඊළඟට verification කරනවා නේද? ඔව්. සහ අන්තිමට තමයි deployment වලට යන්නේ. මේ එක පියවරක් ඉවර වෙන්නේ නැතුව අනිත් පියවරට යන්නේ නැහැ. ඒ කියන්නේ මාස ගාණක් තිස්සේ developers ලා කෝඩ් කරලා අන්තිමට එක දවසක ඒ ඔක්කොම ටික අරන් ගිහින් අර QA team එකේ අතට දෙලම. හරියටම. එතකොට හිතන්න මාස 6ක කෝඩ් එකක් එකපාරටම ටෙස්ට් කරන්න ගත්තම මොකද වෙන්නේ කියලා. බග්ස් දහස් ගණනක් එළියට එනවා. අම්මෝ. ඒ කියන්නේ රිලීස් ඩේට් එක ඇප් එක එළියට දාන්න තියෙන දවස ඔන්න මෙන්න තියෙද්දි තමයි බග්ස් හොයාගන්නේ. ඒකනේ. ඊට පස්සේ අර ඩෙවලොපර්ට ආයෙත් එක හදන්න දෙනවා. හැබැයි ලොකුම ප්‍රශ්නේ ඉන්නේ ඊළඟට. මොකද්ද? ඩෙවලොපර් කොහොම හරි ඒක හදලා IT operations team එකට දෙනවා සර්වර් එකට දාන්න කියලා. ඔන්න එතනදී තමයි මම අහලා තියෙන විදිහට අර IT ලෝකයේ තියෙන ප්‍රසිද්ධම බොරුව එළියට එන්නේ it works on my machine. ඔව්. මගේ මැෂින් එකේ නම් මේක නියමට වැඩ කළා කියලා ඩෙවලොපර් කියනෝ නේද? ඔව්. හැබැයි ඒක බොරුවක්ම නෙවෙයි. ඇත්තටම යාගේ ලැප්ටොප් එකේ ඒක වැඩ කරනවා ඇති. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක. හරියටම ප්‍රශ්නේ තියෙන්නේ අර ඩෙවලොපර්ගේ environment එක. ඒ කියන්නේ එයාගේ පරිගණකයේ තියෙන තත්ත්වේ නෙවෙයි ප්‍රොඩක්ෂන් සර්වර් එකේ තියෙන්නේ. ඒ කියන්නේ OS version එක වෙනස් වෙන්න පුළුවන්. ඔව්. එහෙමත් නැත්නම් database configurations වෙනස්. ඉතින් අර operations කණ්ඩායම අර කෝඩ් එක live server එකට දාපු ගමන් මුළු සිස්ටම් එකම crash වෙනවා. ඊට පස්සේ අර business stakeholdersලා කෑ ගහනවා කොහොම හරි අදම රිලීස් කරන්න කියලා නේද? ඔව්. අන්තිමට භාගයට වැඩ කරන application එකක් users ලාට යනවා. ඒක පාරිභෝගිකයන්ට වගේම මේ හැම ටීම් එකකටම ලොකු මානසික වදයක්. මට හිතා ගන්න පුරාණ එක කොච්චර ස්ට්‍රෙස් එකක්ද කියලා. ඒ කියන්නේ මේකට විසඳුමක් ඕනෙම වුණා. අනිවාර්යයෙන්ම. එතනින් තමයි මේ DevOps කියන සංකල්පය එන්නේ නේද? හැබැයි මම අහන්න මෙම ප්‍රශ්නයක්. අහන්න. දැන් අපි කතා කරන්නේ තාක්ෂණය ගැනනේ. එතකොට මේ DevOps කියන්නේත්
තවත් අලුත් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්ද නැත්නම් මොකක් හරි අලුත් software tool එකක්ද අපි මේකට සල්ලි දීලා ගන්න ඕනේ? මේක අපේ ලෙක්චර් ස්ලයිඩ්ස් වල වගේම අර ටියුටෝරියල් අටේ පළවෙනි ප්‍රශ්න දෙකෙන්ම කවර් වෙනවා. පොඩක් අලුත් අයට මේ ප්‍රශ්න එනවා. ඕ. හැබැයි DevOps කියන්නේ tool එකක්වත් තාක්ෂණයක්වත් නෙවෙයි. ඒක සංස්කෘතියක්. එහෙමත් නැත්නම් කල්චර් එකක්. කල්චර් එකක්. DevOps කියන නම හැදුනේ කොහොමද? ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ dev සහ operations ඒ කියන්නේ ops කියන වචන දෙක එකතු කරලා තමයි මේ නම හැදිලා තියෙන්නේ. මෙතනදි කරන්නේ අර කලින් තිබුණු වෙන්වෙන්ව වැඩ කරන එහෙමත් නැත්නම් අර සයිලෝඩ් මානසිකත්වයේ සම්පූර්ණයෙන්ම කඩලා දාන එක. ඒ කියන්නේ developers QA සහ IT ops කියන හැවෝම එකම කණ්ඩායමක් විදිහට එකට වැඩ කරන්න පටන් ගන්නවා. හරියටම. ඒ කියන්නේ අර කණ්ඩායම් දෙක අතරේ තිබුණු තාප්පේ කඩලා දානවා. හැබැයි නිකම්ම මිනිස්සු ටිකක් එක කාමරයකට දැම්ම කියලා ওই ප්‍රශ්නේ විසඳනවද? නෑ. මොකද්ද මේකේ තියෙන ඇත්තම වෙනස? කොහොමද ඒගොල්ලෝ වැඩ කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. මෙතනදී ඇජයිල් මෙතඩොලොජිස් තමයි පදනම වෙන්නේ. සාම්ප්‍රදායිකව මාස ගාණක් එක පියවරක් කරලා ඊළඟ එකට යනව වෙනකොට මේගොල්ලෝ වැඩ කරන්නේ අඛණ්ඩ චක්‍රයක්. එවන් නැත්නම් ඉන්ෆිනිටි ලූප් එකක් විදියට. ඒ ඉන්ෆිනිටි ලූප් එක ඇතුලේ මොනවද තියෙන්නේ? ඒ ලූප් එක ඇතුලේ plan create, verify package release, configure සහ monitor කියන දේවල් එක දිගටම දවසට කිහිප වතාවක්ම සිද්ධ වෙනවා. දවසට කිහිප වතාවක්ම. ඔව්. මේ සංස්කෘතිය ඇතුලේ ප්‍රධාන මූලධර්ම කිහිපයක් තියෙනවා. පළවෙනි එක සහයෝගීතාවය. ඒ කියන්නේ collaboration. හරි. දෙවෙනි එක තමයි continuous improvement හැවත් අඛණ්ඩව වෙටිදිනු කිරීම. සහ තුන්වෙනි එක හැමදේම කරන්නේ පාරිභෝගිකයාට හොඳම අත්දැකීමක් දෙන්න කියන customer centric action එක. ඒක ඇත්තටම ලස්සන අදහසක්. අපි ඔක්කොම එකයි කියන එක. හැබැයි මට මෙතන ලොකු ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? අපි හිතමු කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා හොඳට කතා බහ කරලා වැඩ කරනවා කියලා. ඒත් මිනිස්සෙක්ට දවසට 50 වතාවක් විතර කෝඩ් එකක් සර්වර් එකට දාන්න කිව්වොත් ඔව්. ඒක මැනුවල් වැඩක් විදිහට කරන්න ගියොත් අනිවාර්යයෙන්ම වැරදීම් වෙනව නේද? මිනිසුන්ට මහන්සි වෙනවා ටයිප් කරද්දී අකුරු වැරදෙනවා. අනිවාර්යෙන්ම. එතකොට කොහොමද මේක ප්‍රැක්ටිකලි කරන්නේ? අන්න එතන තමයි අපි එන්න ඕනේ. අපේ ටියුටෝරියල් එකේ 4 වෙනි ප්‍රශ්නෙත් මේක තියෙනවා. සංස්කෘතියක් විතරක් තිබිලමදි ඒක ක්‍රියාත්මක කරන්න ශක්තිමත් යාන්ත්‍රණයක් ඕනේ. ඒ කියන්නේ ඔටෝමේෂන්. හරියටම. DevOps වල කොඳුනාරටේ වෙන්නේ ඔටෝමේෂන්. එමත් නැත්නම් ස්වයංක්‍රියාකරණය. ඒ කියන්නේ යන්ත්‍රයකට වඩේ දෙනවා. ඔව්. මිනිස්සෙක් අතින් කරන පුනරාවර්තනීය කාර්යයන්, ඒ කියන්නේ අර repetitive tasks ටික යන්ත්‍රයකට බාර දෙන එක තමයි මෙතනදී කරන්නේ. එතකොට human error සම්පූර්ණයෙන්ම වගේ නැති වෙනව නේද? ඒක විතරක් නෙමෙයි වේගය 100 ගුණයකින් වැඩි වෙනවා. හරි. අපි දැන් යන්නේ මේ කතාවේ රසවත්ම හරියට. ඔටෝමේෂන් ගැන කතා කරද්දී හැමෝම කියන වචන සෙට් එකක් තියෙනවානේ. CI සහ CD. ඔව් අන්න ඒක. continuous integration සහ continuous delivery. එහෙම නැත්නම් continuous deployment. හරි. මට මේ CI සහ CD කියන එක පැහැදිලි කරගන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට මේ අකුරු දෙක මට පැටලෙනවා. මොකද්ද මේ continuous integration කියන්නේ? හරි. අපි ඒක ලේසි උදාහරණයකින් ගමු. අපි හිතමු ඩෙවලොපර්ස්ලා 10 දෙනෙක් එකම ඇප්ලිකේෂන් එකක් හදනවා කියලා. හරි හිතුවා. ඉස්සර නම් මේ 10 දෙනා තමන්ගේ ලැප්ටොප් වල සති ගාණක් කෝඩ් ලියලා අන්තිමට එක දවසක ඒ ඔක්කොම කැලි ටික එකතු කරලා මේන් සෝස් කෝඩ් එකට දානවා. අපි ඒකට කියනවා ඉන්ටග්‍රේෂන් හෙල් කියලා. ඉන්ටිග්‍රේෂන් හෙල් ඒ අයියේ. මොකද අර කැලි 10 එකිනෙකට පෑහෙන්නේ නැහැ. එක්කෙනෙක්ගේ කෝඩ් එකක් අනිත් කෙනාගේ කෝඩ් එකක් එක්ක ගැටෙනවා. එරර්ස් ගොඩයි. ඒකට කීප වතාවක්ම Taman ලියපු පොඩි කේත කෑලි ප්‍රධාන ගබඩාවට ඒ කියන්නේ මේන් රිපොසිටරි එකට පුෂ් කරන එක. එතකොට එහෙම පුෂ් කරපු ගමම්ම මොකද වෙන්නේ? එහෙම කරපු ගමන්ම අර CI සර්වර් එකකින් ඒ කෝඩ් එක ස්වයංක්‍රීයවම බිල්ඩ් කරලා ඔටෝමැටික් ටෙස්ට්ස් ධාවනය කරනවා. මම අර කලින් කියපු රිලේ රේස් එකේ උපමාවට ගියොත් මේක හරියට අර බැටන් එක අතින් අතට දෙනවා වෙනුවට අධිවේගී කන්වේයර් බෙල්ට් එකක් දිගේ බැටන් එක යවනවා වගේ වැඩක් නේද? නියම උපමාව. ඒ යවන ගමම්ම ස්කෑනර් එකකින් ඒ බැටන් එකේ මොන හරි පැලුමක් තියෙනවද කියලා චෙක් කරනවා. හරියටම හරි. ඒ කන්වේයර් බෙල්ට් එකේ යද්දී පැලුමක් දැක්කොත් එතනදී මේක නවත්තලා අර ඩෙවලොපර්ට ඇලර්ට් එකක් යනවා. ඔයාගේ කෝඩ් එකේ වරද්දක් තියෙනවා ඒක ෆික්ස් කරන්න කියලා. මාරයි. මේකට අපි කියනවා shift left testing කියලා. shift left ඒ කියන්නේ වම් පැත්තට යවනවා කියන එකද? ඔව්. ඒ කියන්නේ software එකට හදන timeline එකේ අන්තිමට ඒ කියන්නේ දකුණු පැත්තේ කෙළවරේ තිබුණි ටෙස්ටිං ටික වම් පැත්තට ඒ කියන්නේ මුලටම අරන් ඇවිල්ලා. එතකොට බග්ස් මුලදීම අල්ලගන්න පුළුවන්. වියදම සහ කාලය ගොඩක් ඉතුරුයි. අනිවාර්යෙන්ම. ඒක මාර ලොජිකල්. හරි. එතකොට CI කියන්නේ අර කෝඩ් ටික එකතු කරලා ටෙස්ට් කරලා ලෑස්ති කරගන්න එක. ඔව්.
මට තියෙන ලුකුම පැටලිල්ල එන්නේ මේ ඊළඟ අකුරු දෙකෙන්. continuous delivery සහ continuous deployment. දෙකේම අකුරු CD නේ. ඒකේ ඇත්ත ගොඩක් අයට ඕක පැටලෙනවා. මම ව්‍යාපාරිකයෙක් නම් මට තේරෙන සරල සිංහලෙන් මේ දෙකේ වෙනස කිව්වොත් කොහොමද? හරි මේක හොඳට අහගන්න. continuous delivery කියන්නේ අර CI එකෙන් ටෙස්ට් කරලා ඉවර වෙපු කෝඩ් එක පාරිභෝගිකයාගේ අතට යවන්න, ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකට යවන්න ස්වයංක්‍රීයවම සූදානම් කරලා තියෙන එක. ඒ කියන්නේ ලෑස්ති කරලා විතරයි තියෙන්නේ. ඕ හැමදේම ලෑස්ටි පැකේජ් කරලා තියෙන්නේ. හැබැයි ඒක ඇක්චුවල් ලයිව් සර්වර් එකට යන්නේ නැහැ. කවුරු හරි මිනිස්සෙක් අප්‍රූව් බටන් එක එබුවොත් විතරයි යන්නේ. මට තේරෙනවා. ඒ කියන්නේ හරියට කෑම එක උයලා පිඟානට බෙදලා කෑම මේසෙ උඩින් තියලා තියෙනවා වගේ. නියමයි. හැබැයි කන්න කරින් කවුරු හරි කන්න කියලා කියන්න ඕනේ. ඒක තමයි continuous delivery. ඔව්. එතකොට continuous deployment කියන්නේ ඊටත් වඩා ඉස්සරහට ගියපු තත්වය. එතනදී අර අප්‍රූව් කරන මිනිස්සෙක් නැහැ. නැහැ. කෝඩ් එක පුෂ් කරා ඔටෝමැටික් ටෙස්ට්ස් ඔක්කොම පාස් වුණා. ඊළඟට කෙලින් මේක ලයිව් සර්වර් එකටම යනවා. කිසිම මිනිස්සු මදිහත් වීමක් නැහැ. විනාඩි කිහිපයකින් පාරිභෝගිකයාගේ ඇප් එක අප්ඩේට් වෙනවා. පොඩ්ඩක් ඉන්න කිසිම මිනිස්සෙක් බලන්නේ නැතුව කෙලිම ලයිව් වෙනවා. ඒකේ අහුවත් බය හිතෙනවා. ඇයි අපි හිතමු ඩෙවලොපර් කෙනෙක් බාගෙට හදපු ෆීචර් එකක්, ඒ කියන්නේ සම්පූර්ණ නැති පේමන්ට් බටන් එකක් වගේ දෙයක් පුෂ් කරා කියලා. ඒකත් එතකොට කෙලින්ම යූසර්ස්ලට පේන්න ගන්නවද? ඒක කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? අන්න එතනදී තමයි ෆීචර් ෆ්ලැග්ස් කියන සුපිරි සංකල්පය පාවිච්චි කරන්නේ. මේකෙන් පුළුවන් කෝඩ් එක ලයිව් සර්වර් එකට ගියත් ඒ අලුත් ෆීචර් එක යූසර්ස්ලට නොපෙනී හංගලා තියන්නේ. ඒ කියන්නේ හරියට ස්විච් එකක් වගේ. හරියටම Facebook, Netflix වගේ සමාගම් මේක ලොකුවට පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට Facebook එකේ අලුත් ලයික් බටන් එකක් හදනවා නම් ඒගොල්ලෝ ඒ අලුත් කෝඩ් එක ලයිව් කරනවා. හරි. හැබැයි ෆීචර් ෆ්ලැග් එකක් හරහා ඒක ඔන් කරන්නේ මුළු ලෝකෙම්ම 101ක යූසර්ස්ලට විතරයි. ඒ අයගේ රියැක්ෂන්ස් බලලා ඒකේ මුකුත් ප්‍රශ්නයක් නැත්තම් විතරයි අනිත් ඇටස් එක ඔන් කරන්නේ. මේකෙන් රිස්ක් එක ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ අසම්පූර්ණ වැඩ කවදාවත් ලෝකෙටම එකපාර පේන්නේ නැහැ. හරියටම. ඒකෙනම් පිස්සුවක්. ඒ කියන්නේ අපි දන්නෙත් නැතුව අපිව ටෙස්ට් සබ්ජෙක්ට්ස්ලා වෙනෝ කියන එකනේ. ගොඩක් වෙලාවට එහෙම තමයි. තේරුණා. මේ දේවල් කරන්න කර්මාන්තයේ ගොඩක් වෙලාවට පාවිච්චි වෙන ටූල්ස් මොනවාද කියලා බලුවොත් මම අහලා තිනවා Jenkins, GitLab, CIA, GitHub Actions වගේ නම්. ඔව්. ටියුටෝරියල් එකේ තුන්වෙනි ප්‍රශ්නෙට තෝක අදාළයි. ඔය ටූල්ස් වලින් තමයි මේ පයිප්ලයින් එක කියන්නේ මේ අඛණ්ඩ ක්‍රියාවලිය හසුරුවන්නේ. Azure DevOps කියන්නේ ඒ වගේ එකක් නේද? ඔව්. උදාහරණයක් විදිහට Azure DevOps වලින් පුළුවන් කෝඩ් එක ටෙස්ට් වෙන එකේ ඉඳලා ඒක ප්‍රොඩක්ෂන් සර්වර් එකකට ඩිප්ලොයි වෙන එක දක්වා මුළු ගමනම එක තැනකින් බලා ගන්න. මේ නිසා ආයතන වලට පුරුවන් ඉතාමත් වේගෙන් අලුත් දේවල් මාකට් එකට දාන්න. හරි. මට දැන් තව ප්‍රශ්නයක් එනවා. අපි කතා කළා මේ කන්වෙයර් බෙල්ට් එකේ කෝඩ් එක යද්දි ඔටෝමැටික් ටෙස්ට්ස් රන් වෙනවා කියලා. ඔව්. මිනිස්සෙක් නැතුව කෙලිම ප්‍රොඩක්ෂන් එකට යනවා නම් මේ ටෙස්ටිං කියන එක මාර ශක්තිමත් වෙන්න එපයි. ඒ කියන්නේ ලොකු සේෆ්ටි net එකක් තියෙන්න ඕනේ. කොහොමද මේ ටෙස්ට් ඔටෝමේෂන් එක වැඩ කරන්නේ? ලෙක්චර් එකේ වගේම ටියුටෝරියල් එකේ පස්වෙනි ප්‍රශ්නෙනුත් අපි මේක කවර් කරනවා. CICT වල හදවත තමයි ටෙස්ට් ඔටෝමේෂන් කියන්නේ. මිනිස්සෙක්ට වඩා හොඳට වේගෙන් සහ කිසිම මහන්සියක් නැතුව යන්ත්‍රයකට පුරවන් මේක පරීක්ෂා කරන්න. අපි මේ පරීක්ෂා කිරීම ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. ෆන්ක්ෂනල් ටෙස්ට් සහ non functional ටෙස්ට් කියලා. ෆන්ක්ෂනල් ටෙස්ට් කියන්නේ මෘදුකංගේ අපි බලාපොරොත්තු වෙන විදිහටම. ඒ කියන්නේ බොත්තමක් එබුවම වෙන්න ඕන දේ වෙනවද කියලා බලන එක නේද? හරියටම. ඒක ඇතුලේ ප්‍රධාන වශයෙන් තියෙනවා යුනිට් ටෙස්ටිං. ඒ කියන්නේ කේතේ තියෙන කුඩාම කැලලද? ඔව්. උදාහරණයක් විදිහට පාස්වර්ඩ් එකක් චෙක් කරන ෆන්ක්ෂන් එක විතරක් හරියට වැඩද කියලා බලන එක. ඊළඟට ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං. ඒ අර වෙන වෙනම හදපු කැලි ඔක්කොම එකතු කළාම ඒක හරියට කතා බහ කරනවද කියලා බලන එක නේද? හරියටම හරි. අනිත් වැදගත්ම එක තමයි රිග්‍රෙෂන් ටෙස්ටිං. රිග්‍රෙෂන් ටෙස්ටිං. ඒකෙන් මොකක්ද වෙන්නේ? ඒකෙන් බලන්නේ අලුතින් මොනවා හරි අලුත් කෝඩ් එකක් දැම්මට පස්සේ කලින් හොඳට වැඩ කර තිබුණු පරණ ෆීචර්ස් කැඩිලා ගිහින්ද කියලා. මිනිස්සෙක්ට මේක හැමදාම අලුත් දෙයක් දානකොට මුල ඉඳන් අතින් චෙක් කරන්න ගියොත් පිස්සු හැදෙනවා. හැබැයි ඔටෝමේටඩ් ස්ක්‍රිප්ට් එකකට තත්පර ගානකින් මුළු ඇප්ලිකේෂන් එකම චෙක් කරලා කියන්න පුරාන් පරණ දේවල් කිසිම දෙයක් කැඩිලා නැහැ කියලා. ඒක මාර වටිනවා. එතකොට non functional tests කියන්නේ අර performance වගේ දේවල්ද? මෘදුකාංගයේ වැඩ කලාක විතරක් මදි. ඒක වේගවත්ද කියලාත් බලන්න එපා. ඔව්.
ඇප් එක වැඩ කළාට මදි ඒක ආරක්ෂිතද කියලා බලන්න සිකියුරිටි ටෙස්ටිං කරනවා. හරි. ඒ වගේම මිලියනක් සෙනග එකපාරටම ඇප් එකට આવොත් සර්වර් එක ක්‍රෑෂ් වෙයිද කියලා බලන්න ලෝඩ් ටෙස්ටිං කරනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අර CI/CD පයිප්ලයින් එක ඇතුළෙමයි. හරි. ඔය ඔක්කොම උනා කියමුකෝ. හැබැයි අර කලින් අපි කතා කරපු මගේ මැෂින් එකේ වැඩ සර්වර් එකේ වැඩ නැහැ කියන ලොකුම ප්‍රශ්නෙට තාම හරියටම උත්තරයක් ආවේ නෑනේ. ඔව්. ඩෙවලොපර්ගේ මැෂින් එකයි ප්‍රොඩක්ෂන් සර්වර් එකයි අතර තියෙන වෙනස කොහොමද අපි නැති කරන්නේ? අන්න එතනට තමයි අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඔටෝමේෂන් එමත් නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් කෝඩ් කොටින්ම කියනවා IAC කියන එක පාවිච්චි කරන්නේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් කෝඩ්. ඔව් ඉස්සරහ සර්වර් එකක් හදනවා කියන්නේ භෞතික මැෂින් එකට. يعني ඇක්චුවල් කම්පියුටර් එකට OS එකක් දාලා නෙට්වර්ක් හදලා සොෆ්ට්වෙයාර් අතින් ඉන්ස්ටෝල් කරන එකනේ. ඔව් ඒක මැනුවල් වැඩක්. හැබැයි අද කාලේ ක්ලවුඩ් කම්පියුටිං එක අපිට පුළුවන් කෝඩ් එකක් ලියලා සර්වර් එකක් නිර්මාණය කරන්න. පොඩ්ඩකින් කෝඩ් එකක් ලියලා සර්වර් එකක් හදනවා. ඒක කොහොමද වෙන්නේ? සර්වර් එකක් කියන්නේ ෆිසිකල් පෙට්ටියක්, හાર્ඩ්වෙයාර් එකක් නේද? කොහොමද අකුරු ටිකක් ටයිප් කරලා හાર્ඩ්වෙයාර් එකක් හදන්නේ? අද කාලේ එහෙම නැහැ. ක්ලවුඩ් ප්‍රොවයිඩර්ස්ලා, ඒ කියන්නේ AWS Azure වගේ අය අපිට දෙනවා API එකක් හරහා virtual servers හදාගන්න පහසුකම. තේරුණා. ඉතින් අපි Red Hat Ansible වගේ ටූල් එකක් පාවිච්චි කරලා ස්ක්‍රිප්ට් එකක් ලියනවා මට මෙන්න මේ විදිහේ RAM එකක් තියෙන මේ OS එක තියෙන සර්වර් එකක් හදන්න කියලා. එතකොට මේ ස්ක්‍රිප්ට් එක රන් කරපු ගමන් මොකද්ද වෙන්නේ? අර ක්ලවුඩ් එක ඇතුලේ තප්පර ගානකින් ඒ සර්වර් එක හැදෙනවා. ඒ කියන්නේ ඩිවෙලොපර්ට පුරුවන් තමන්ගේ ඇප්ලිකේෂන් එකත් එක්කම මේ ඇප් එක දුවන්න ඕනේ මෙන්න මේ වගේ සර්වර් එකක කියන එකත් කෝඩ් එකක් විදිහටම ලියලා යවන්න. හරියටම. එතකොට අර මගේ මැෂින් එකේ වැඩ කියන ප්‍රශ්නේ එන්නෙම නැහැ. අයියේ මොකද ඩිවෙලොපර්ගේ මැෂින් එකේ දුවන්නේත් ප්‍රොඩක්ෂන් එකේ දුවන්නේත් අර එකම ස්ක්‍රිප්ට් එකෙන් හැදුණු සමානම සර්වර් පරිසරයක්. මේකේ මැනුවල් කන්ෆිගරේෂන් කරනකොට වෙන හියුමන් එරර් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් what does this all mean? අද අපි මේ ඩීප් ඩයිව් එකෙන් මාරම ගමනක් ආවා. අපි පටන් ගත්තේ අර සහය දිවීමේ තරංගයේ බැටන් එකකින් ගහගන්න කණ්ඩායම් තරහෙන් හිටපු වෝටර්ෆෝල් යුගෙන්. ඔව්. ඊට පස්සේ අපි දැක්කා කොහොමද DevOps කියන සංස්කෘතිය ඇවිල්ලා මේ ටීම් ඔක්කොම එකතු කරලා ඉන්ෆිනිටි ලූප් එකක් හැදුවේ කියලා. අන්තිමට CI/CD automation සහ infrastructure as code හරහා කොහොමද මිනිස්සු වැරදීම් නැති කරලා ඊට වේගයෙන් මෘදුකාංගයක් පාරිභෝගිකයාගේ අතට යවන්නේ කියන එක අපි පැහැදිලි කරගත්තා. අනිවාර්යයෙන්ම මේකෙන් තේරුම් ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි අද වෙනකොට IT ෆීල්ඩ් එකේ මොන රෝල් එකක හිටියත් ඩෙවලොපර් කෙනෙක් වුණත් QA කෙනෙක් වුණත් මේ ඔටෝමේෂන් ක්‍රියාවලිය සහ DevOps සංස්කෘතිය ගැන අවබෝධයක් තියෙන එක අත්‍යවශ්‍යයි. ඒක ඇත්ත. තාක්ෂණයේ වේගයෙන් ඉස්සරහට යනවා ඒකත් එක්ක අපිත් අප්ඩේට් වෙන්න ඕනේ. හරියටම. මේ ඔක්කොම අහන් ඉන්නකොට මට හිතෙනවා තව එක ලොකු දෙයක් ගැන. අපි දැන් කතා කළේ මෘදුකාංගයක් ස්වයංක්‍රීයව ටෙස්ට් කරලා කිසිම මිනිස්සෙක්ගේ මැදිහත් වීමක් නැතුව ස්වයංක්‍රීයවම රිලීස් වෙන විදිය ගැනනේ. ඔව්. ඒ කියන්නේ මේ මුළු පයිප්ලයින් එකම යන්ත්‍රයක් මනුස්සයා කරන්නේ අර මුලින් කෝඩ් එක ලියන එක විතරයි. හැබැයි අනාගතයේදී AI එකකින් ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියකින්ම ඒ කෝඩ් එකත් ලියන්න පටන් ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඔව් AI එකම කෝඩ් එක ලියලා AI එකම ටෙස්ට් කරලා AI එකම පාරිභෝගිකයට රිලීස් කරන ලෝකයක් ආවොත් මේ අනන්ත වූ DevOps චක්‍රය ඇතුලේ මිනිස්සෙකුගේ සැබෑ කාර්යභාරය කුමක් වේවිද? ඒක ටිකක් බය හිතෙන වගේම හිතන්න යොමු කරන ප්‍රශ්නයක් නේද? ඒ ගැන තවදුරටත් සොයා බලන්න අදට අපි සමුගන්නවා